අද අපි බලන්න යන්නේ GCC country residents ලට easily travel කරන්න පුළුවන් එච්චර famous නැති tourist ලා එච්චර ගිහිල්ලා නැති යන්නෙත් නැති මින් ඉදිරියට tourist boom එකක් බලාපොරොත්තු වෙන GCC country එකක් තමයි මෙච්චර දවස් මේගොල්ලන්ගේ visa very restricted මේ නොවැම්බර් මාසයේ ඉඳන් visa එක ගොඩක් ලිහිල් කරලා තියෙනවා GCC unified visa එක එන හින්දා මේ තමයි Kuwait GCC countries වල විතරක් නෙමෙයි ලෝකෙම ප්‍රසිද්ධයි මේගොල්ලන්ගේ කරන්සි එකට. ලෝකයේ මිල අධිකම කරන්සි එක Kuwait dinar එක. අද මේ වීඩියෝ එකෙන් මගේ Kuwait tour එකේ ඩුබායි ඉඳන් Kuwait යන පුළුවන් budget friendly way එකක් තමයි Etihad Airways එක. මේක යන විදිය මේ වීඩියෝ එකේදී මම කියන්නම්. මේක දාලා තින්නේ business bay metro station එකේ නම් අබු ධාබි airport එකට යන්න පුළුවන් method එක. මේ free shuttle service එකක් Etihad Airways එකේ customers ලට විතරයි. ඕගොල්ලෝ Etihad Airways එකේ ticket එකක් book කරොත් අබු ධාබි airport එකට යන්න පුළුවන්. මේකෙන් free ඕනම රටකට යන්න Etihad Airways එකේ book කරලා තිනවා නම් ඩුබායි ඉන්න කෙනෙක්ට මේ shuttle service එක use කරලා අබු ධාබි airport එකට free යන්න පුළුවන්. ඔගොල්ලන්ට එන්න තියෙන business bay metro station එකේ ඉඳන් exit වෙන්න ඇවිල්ලා business bay metro station එකෙන් exit 102 දෙකෙන්ම යන්න පුළුවන්. මේකෙදි මම කියන්නම් ටිකක් දුරම මාර්ගය exit 2 එකෙන් යන විදිය. exit 1 එකේ එකක් මම මැදදී පෙන්නන්නම්. මේක book කරගත්තේ අපිට up and down cost උනා දිරහම් 180ක් වගේ. දිරහම් 180ක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් පොඩි මුදලක් මේ හම්බ කරන කෙනෙක්ට. up and down දෙකටම දිරහම් 180යි වෙන්නේ. මේගොල්ලන්ගේ shuttle service එකෙන් ඩුබායි ඉඳන් අපි එක්කන් යනවා and also Kuwait යන්නයි. Kuwait ඉඳන් ආයෙ return එන flight එකයි ආයෙ අබු ධාබි airport එකේ ඉඳන් business bay එකට එනකම්ම අපිට උනේ දිරහම් 180ක් වගේ තමයි. ඔයගොල්ලන්ට exit 2 එක අරගෙන මේ Bay Bites restaurant එක ගාවින් මේ building ඉවර වෙන තැනින්ම දකුණට හැරිලා ඇවිදන් යන්න තියෙන්නේ. මම මේ පාර දැන් පෙන්නගෙන යන්නම්. වාහනයක ආවා වුණත් මෙතනින් round the board එකෙන් right side turn කරලා යන්න තියෙන්නේ. මම පාර පෙන්නන්නම්. මේක ඇත්තටම ගත්තොත් business bay metro එකකින් එළියට යනවාට පස්සේ තියෙන building මේ පිටිපස්ස කෑල්ල තමයි ඕක. ඕගොල්ලන්ට කෙලින්ම ඇවිදන් යන්න වෙනවා. අතන මේ Al Wasl Center කියන එතන පොඩි සුපර් මාකට් කීපයක් එක්ක Etihad shuttle service bus station එකක් තියෙනවා. මම එතන යනකම් ඇවිදන් යන ටික කට් කර කර ඉක්මනට ගන්නවා ඉස්සරහට පෙන්නන්නම්. අපිට එතනින් පහු කරන් යන්න වෙනවා. පල්ලියක් තියෙනවා. පල්ලිය පිටිපස්සේ eat and drink restaurant එක තියෙනවා. ඒකත් පහු කරන් කෙලින්ම ආවහම ඔය දුරින් පේන සුදු පාට තාප්පේ ඊට එහා පැත්තේ තමයි වාසල් සෙන්ටර් එක තියෙන්නේ.
මෙතනින් බස් යන්නේ ටයිමිං එකක් තියෙනවා. බස් පිටත් වෙන වෙලාවක් තියෙනවා, මෙතන එන වෙලාවක් තියෙනවා. අපිට ටිකට් එක බුක් කරගත්තොත් අපිට ඒ වෙලාව ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. හැබැයි ටිකට් එක බුක් කරද්දී අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මෙන්ෂන් කරන්න ඕනේ from කියන තැනට XNB කියන එක තමයි අල්වාසල් සෙන්ටර් පිකප් ලොකේෂන් එක. to your destination. ඔයගොල්ලෝ යන්න කැමති ඕන තැනකට එතනින් දාගන්න. රිටර්න් එකත් XNB කියලා දැම්මොත් තමයි ඔය වාසල් සෙන්ටර් එකට බස් එක ඉන්ක්ලූඩ් වෙලා ඔයාලට ටිකට් එක හැදෙන්නේ. ඔයා කෙලින්ම AUH අබුදාබි දන් දාගත්තොත් ඕගොල්ලන්ට මේ බස් එක යූස් කරන්න බෑ. එතන තමයි වැදගත් කොටසක් එතන තියෙනවා ටිකට් එක බුක් කරද්දී. මම පෙන්නන්නම් ඔය බිස්නස් බේ එක්සිට් එකෙන් එක්සිට් 1 එක කරගෙන එළියට ආවොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔය එළියට ඇවිල්ලා ඒ වම් පැත්තෙන්ම ඇවිදගෙන කෙලින්ම ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සුපර් මාකට් චේන් එකක් තියෙනවා. ඒක තමයි මේගොල්ලන්ගේ සුපර් මාකට් චේන් එක තමයි new safest way සුපර් මාකට් එක. new safest way සුපර් මාකට් එක වෙනකන් exit 1 එකේ ඉඳන් ඇවිල්ලා ඒ සුපර් මාකට් එක ඇතුලෙන් ඕගොල්ලෝ ගියා නම් ඕගොල්ලන්ට ඒත් වාසල් සෙන්ටර් එක ඇතුළට යන්න පුළුවන්. ඒකත් මේ වීඩියෝ එකේ මම පෙන්නලා තියෙනවා සුපර් මාකට් ඇතුලෙන් යන්න. ශටල් සර්විස් එක XNB කියලා ටිකට් එක දැම්මට පස්සේ මෙතන වෙනමම කෝල් කරලා රිසර්ව් කරන්න කිසිම දෙයක් කරන්න ඕනේ වෙන්නේ නැහැ. XNB කියලා තියෙනවා ඩිරෙක්ට්ලි ඔයාලට ගිහිල්ලා ඉතිහාස සයිට් එකෙන්ම බලා ගන්න පුළුවන් බස් එක පිටත් වෙන වෙලාව. and also XNB කියලා දැම්මට පස්සේ ඔයාගේ already බස් එක පිටත් වෙන වෙලාව තමයි ටිකට් එකේ මෙන්ෂන් වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ට බස් එකේදී හම්බ වෙනවා USB ports තියෙනවා ෆෝන් charge කරගන්න. වතුර හම්බෙනවා and also wifi එක තියෙනවා අබුදාබි එයාපෝට් එක යනකම් බස් එක ඇතුළේදී ඒක ෆ්‍රී එකම යන කට්ටියට විතරයි. ඕගොල්ලන්ට නියමිත කාලයේදී වෙන් කරලා තියෙන බස් එකේ තමයි ඒගොල්ලෝ ආගුලන් එක්කන් යන්නේ. of course ඕගොල්ලෝ early ඇවිල්ලා ඉන්නවනම් ඊට ඉස්සෙල්ලා යන බස් එකේ ඉඳ තිබ්බොත් ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඒ වගේම මෙතන වාසල් සෙන්ටර් එක ඇතුළු වුණාට පස්සේ තියෙන පරිගල උඩ වේටිං ඒරියා එකක් තියෙනවා. ඕගොල්ලන්ට එතන වාඩි වෙලා වෙයිට් කරන්න පුළුවන්. හැමෝටම ඉන්න හැබැයි ගොඩක් වෙලා තිබෙන්නේ එළියේ ඉන්න පුළුවන්. බස් එක ඇතුළේ ගොඩක් පෙන්වන්න විදියක් නෑ මේ කට්ටිය ඉන්න ප්‍රයිවසි ඉෂුස් so පොඩ්ඩක් පෙන්වන්න. හැබැයි මේ බස් එක සාමාන්‍යයෙන් පැයයි විනාඩි 15ක් විතර යනකොට අබුදාබි එයාපෝට් වලට රීච් වෙනවා. ඊටු ටික ඉතින් අබුදාබි එයාපෝට් එක හැමෝම දන්නවා one of the best airport in the world. so ඔයගොල්ලන්ට අබුදාබි එයාපෝට් එකේ පොඩි ටුවර් එකක් මේ වීඩියෝ එකේදී පෙන්වන්න.
මේ ගමන අතරතුර අපි ඩුබයි චොක්ලට් එකක් ගන්න අමතක කරේ නෑ.
කුවේට් වලට වීසා ගන්න ලොකු දෙයක් සබ්මිට් කරන්න ඕනේ අපේ එමිරේට්ස් ID එක විතරක් ඇති මාස 6කට වඩා වැඩිපුර වැලිඩිටි එක තියෙන පාස්පෝර්ට් එකයි එමිරේට්ස් ID එකයි තිබ්බොත් ඇති වීසා ඔන් අරයිවල් අපිට ඒගොල්ලෝ ඒ වෙලාවෙම වීසා එක දෙනවා හැබැයි අපි රිටර්න් ටිකට් එකයි ඇකොමඩේෂන් කොහෙද කියලා ඇහුවොත් පෙන්වන්න දෙයක් තියෙන්න ඕනේ ෆොර් එක්සැම්පල් අපේ යාළුවෙක් හෝ කවුරු හරි අපි හොස් කරනවා නම් එයාගේ ඩීටේල්ස් ටික අපි එතනදී ඒගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ නැත්තම් booking.com හරි Agoda එකේ හරි හොටෙල් එකක් බුක් කරලා තියෙනවා නම් ඒකේ ඩීටේල්ස් ටික පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ ඇහුවොත් එච්චරයි තියෙන්නේ ලොකු ඉෂුව එකක් නෑ පැය විනාඩි 15ක විතර ෆ්ලයිට් එකක් වැඩි විස්තරයක් මම ෆ්ලයිට් එකේ ගැන දාන්න යන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් it's a simple thing පැයක් travel කරනවා කියන එකේ මොන වගේද එක්ස්පීරියන්ස් එක කියන එක රිටර්න් ආපු වීඩියෝ එකත් මම බොහෝ දුරට දාන්න බලාපොරොත්තු වෙනවා we'll see එහෙනම් ඔන්න ඔහොමයි ඩුබායි ඉඳන් අබුදාබි ට්‍රාන්සිට් එකක් කරහා කුවේට් වලට එන්න පුළුවන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ලේසිම ක්‍රමය ෆ්‍රී වෙලාවක කට්ටිය ගිහිල්ලා එන්න ඩිෆරන්ට් කන්ට්‍රි එකක් ඩිෆරන්ට් මිනිස්සු හැබැයි රූල් එක ඩුබායි තරම් ලේසි නෑ ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා යන්න කලින් ඒ කන්ට්‍රි එකේ රූල්ස් ටික පොඩ්ඩක් රිෆර් කරගෙන යන්න ඊසි බජට් ෆ්‍රෙන්ඩ්ලි කන්ට්‍රි එකක් thank you